Hello friends, welcome back to my YouTube channel. කොහොමද ඔයාලට අවුරුදු වලින් පස්සේ අපිට කැම්පස් එකේ එක්සෑම් තියෙනවා නිසා ගොඩක් බිසි මේ දවස්වල මම මේ දවස්වල අපේ ජපුර කැම්පස් එකේ මල් පිපිලා හරිම ලස්සනයි මුළු කැම්පස් එකම. ඉතින් එනවාද මගෙත් එක්ක ජපුර වටේ රවුමක් යන්න? මේ ලස්සන මගෙත් එක්ක ඔයාලටත් බලන්න ආසයි නේද? මේ හැලමල් පිපෙන්න කලින් තව පාට මල් ගොඩාක් පිපිලා තිබ්බා. එතකොට මම හිටියේ හැබැයි ගෙදර. ඉතින් මම ආපහු එනකොට ඒ මල් කැම්පස් එකේ තිබුණේ නැහැ. ඉතින් මට සෑහෙන දුක හිතලා තිබුණේ ඒත් කැම්පස් එකට ආපු ගමන් දුවල යාළුවොත් එක්ක ගියේ මේ ලස්සන මල් බලන්න. මගේ ඇස් දෙකට මේව දකින්න ගමන්ට ඉවසීමක් තිබ්බේ නෑ. ඉතින් ජපුර වසන්තයට හැඩවෙලා තියෙන විදිය බලන්නකෝ. කහම කහ පාටින් මුළු කැම්පස් එකම එළිය වෙලා. මේ තැන්වල යනකොට හැමෝම ෆොටෝ එකක් ගන්න අමතක කරන්නේ නැහැ. මෙච්චර ලස්සන පරිසරයක ජීවත් වෙනවා කියන්නේ ඇත්තට මිහිපිට දිව්‍ය ලෝකයක ඉන්නවා වගේ. ඔයාලටත් මේ ලස්සන අනිවාර්යෙන් දැනනව නේද? නංගි මල්ලි අනිවාර්යෙන් මෙහෙණියක් තියාගන්න තමන් ආසම කැම්පස් එකට යනවා කියලා. ඒ වෙනුවෙන් රෑ දවල් නොබල හොඳට මහන්සි වෙන්න. පාඩම් කරන හැම මොහොතකම හිතන්න කැම්පස් යනවාමයි කියලා. එතකොට ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ කියන එක නිකන් හැදෙනවා. මේ ලස්සන විදිහනේ මම ගොඩාක් හීනමාවපු කෙනෙක්. ඉතින් අන්තිමේට මගේ මහන්සි ප්‍රතිඵල මට හම්බුණා. මම ඒවල් කරද්දී කැම්පස් වල වීඩියෝස් ෆොටෝස් නිතරම බලනවා. ඒ හැම මොහොතකම මට ඇති වෙන්නේ කියා ගන්න බැරි හැඟීමක්. හොඳට මතක තියාගන්න ඔයාලා කැම්පස් ගිහින් වැඩක් නැහැ කියන්නේ කැම්පස් යන්න බැරි වුණ අය. කැම්පස් කියපු කෙනෙක් කවදාවත් කියන්නේ कैंपस की अपराधी के लिए जाने कैसे बांधी तूने अखियों के डोर मन मेरा खिंचा चलाया तेरी ओर मेरे चेहरे की सुबह जुल्फों के शाम मेरा सब कुछ है पिया अब से तेरे नाम नजरों ने तेरी छुआ तू है ये जादू हुआ होने लगी हूँ मैं हंसी आफरी 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 මම විශ්වාස කරන දෙයක් තමයි මිනිසුන්ට ජීවත් වෙන නම් හීන තියෙන්න ඕනේ. හීන තමයි අපි ජීවත් කරන්නේ. හීනයක් නැතුව අරමුණක් නැතුව ওই ජීවිතේ ගලා යනවා නම් අපේ ජීවිතේ කවදාවත් ටාගට් අචීව් කරන්න බෑ. ටාගට් වලට යන්න නම් හීන ඕනිමයි. මගේ හීනේ උනේ ජපුර. ඒරවල කරන ඔයාලගේ හීනේ මොකද්ද? කමෙන්ට් කරන් යන්න. මේ දවස්වල අපේ කැම්පස් එක මොනතරම් ලස්සනයිද කියනවනම් කහ මල් වලින් පස්සේ රොබ රෝසියල් මල් පිපිලා මුළු කැම්පස් එකම රෝස පාටයි. උදේ පාන්දර මේ දසුන් දකිද්දී දවසම නැව මැගීම් වලින් පිරීලා යනවා. ඉතින් හරිම ලස්සනයි. මෙතෙන්ට එන කවුරුත් ෆොටෝ එකක් ගහලා යන්න අමතක කරන්නෙත් නැහැ. உனக்குள் நானே உருகும் இரவில் உள்ளத்தை நான் சொல்லவா மறுவும் மனதின் ரகசிய அறையில் ஒத்திகை பார்த்திடவா அது சேது சுலக மதுஹாசனகன விட்டு සිත කොලවුනිද මෙතරම් ඒ දෙනුම හැඟුම නොදනින් සඳරේනු ගලන සඳරේක සීනයට නුඹ ඇත ඉඳන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් මනමාල කතා කියමින් අද සීත සුලග මදහාසනගන විට සිත කොලවුනිද මෙතරම් ඒ දෙනුම හැඟුම නොදනින් බලන්නකෝ ජපුර බුදුම ලස්සනක් නේ තියෙන්නේ. ඔයාලට මොකද හිතෙන්නේ? ජපුරෙන් ආසි දෙන්නේ නැද්ද? එළුල් කරන අංගිලා මන්දලා මේ වීඩියෝ එක හොඳ මොටිවේෂන් එකක් කරගන්න කියලා මම හිතනවා.
නුඹ ඇත ඉඳන් ඇවිදින් මගේ පාළු හිතට මනමාල කතා කියමින් සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ නොවිලී සරණා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ නොවිලී සරණා සෙවනැල්ල වෙන්න ප්‍රේමී දාහය නිවනා. ජීවිතේ මම විශ්වාස කරන දෙයක් තමයි ජීවිතේ අපිට සතුට සැනසීම හොයාගන්න ඕන අපිමයි. අපේ හීන වලට යන්න ඕන අපිමයි. ඒ හීන වලට යන්න වැඩ කරන්න ඕනෙත් අපිමයි. කැම්පස් එකකින් අපි ඒ හීනේ පටන් ගමුද? जाने कैसे बांधी तूने अखियों के डोर मन मेरा खिंचा चलाया तेरी ओर मेरे चेहरे की सुबह जुल्फों के शाम मेरा सब कुछ है पिया अब से तेरे नाम नजरों ने तेरी छुआ तू है ये जादू हुआ होने लगी हूँ मैं हंसी आफरी 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 මම කලින් කිව්ව ගෙදර ඉඳන් කැම්පස් එකට ඇවිත් දුවල යාළුවෙක්ගේ මල් බලන්න කියලා. ඉතින් අපි ෆොටෝස් අරගෙන වීඩියෝස් අරගෙන හොස්ටල් එකට එන්නේ හදද්දී අපිට මරු වැඩ ටිකක් වුණා. ඉතින් අද මගේ vlog එකේ අලුත් යාළුවෙක් ඉන්නවා. එයා මම හිතන්නේ ෆස්ට් ටයිම් තමයි මගේ vlogs වල ඉන්නේ. අපි අද මාරම් ෆන් එකක් ගත්තේ. ඔයාලට ඉස්සරහට බලන්න පුළුවන් vlog එකත් එක්ක එකතු වෙලා හිටියොත් මොකක්ද අපි කරේ කියලා. මගේ channel එකට අලුතෙන් එකතු වෙන යාළුවන්ට thank you. මාව subscribe කරපු මගේ videos බලන හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම තමයි මගේ videos වලින් ඔයාලට ඔයාලගේ ජීවිතේට දෙයක් ගන්න තියෙනවා නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඇත්තට මේකයි උනේ අපි මල් බලන්න යන්න හදනකොට හොඳටම වැස්සා. කියන්නේ හොස්ටල් එකට යන්නත් බැරි නිසා අපි එනකොට මල් පාර ළඟ අපි දැක්ක මේ ටැමිල්ලගේ මොකක්ද ෆන්ක්ෂන් එකක් තියෙනවා. එයාලා මේ වැස්සම නටුවයි කියන කියන්න තේරෙන්නේ නැහැ. ඒක අමුතුම ෆීලින් එකක් දැනුනේ. මේ තද වස්සක තෙමි නටනවා කියන එක මව ගන්නකො කියන්නේ අමුතුම ෆීලින් එකක් අපිට දැනුනේ. ඉතින් මේ ඇත්තට මේගොල්ලෝ ලස්සන සින්දු දාලා එහෙම නටුවා මට ඇත්තට මේ සෝන් දාන්න වලට ආසයි. ඒකට ඉතින් කොපිරයිට් වදිනෝනේ දාන්න බෑ ඒ නිසා. Siapa me? Pakai tahan mana? Balada deh saumnya karate nih apa yan? Foto ya kagak. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේ ටැමිල්ලයි වැස්ස නටනවා දැකලා මේ තුන් දෙනාට පුදුම පිස්සුවක් ඇදුනේ මේ මෙයාලට වැස්ස නටන්න ඕනේ කියලා. මට එතකොට සනීප නැතුවට ඒ නිසා මට මෙයාලගේ පිස්සු වල බලන් ඉන්න විතරයි පුළුවන් උනේ ඇත්තටම. ரகசிய அறையில் ஒத்திகை பார்த்திடவா
ඇත්තට මෙයාලා මේ වැස්ස නටන්න ඕනේ කිව්වා මම මුලින්ම හිතුවා මේගොල්ලෝ විහිළුවට කියනවා කියලා. මම කීරව හිතුවේ නෑ මේගොල්ලෝ වැස්ස නටයි කියලා. මේ වහින නිසා ළමයි හිටියෙත් නෑ කැම්පස් එකේ. මෙයාලා වැස්සෙම නැටුවා. මට ඒකෙන් තේරුනේ යාළුවෝ කියන්නේ මේ තනිකර පිස්සුවක්ම විතරයි. යාළුවෝ එකතු වුණාම කරන්නේම පිස්සු වැඩේ. මට අන්තිමේට හිතුණා කවදා හරි මේවා අපිට මතක් කරන්න තියෙන මතක නේද කියලා. මෙයාලා මෙහෙම පිස්සු නටලා මේ තේමිලා හොස්ටල් එකේ මුණ ගන්න වගේත් ආවා. හැබැයි ගානක්වත් නැද උන් දෙනාට මාර ෆන්. මෙහෙම එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ ලස්සන මෙමරිස් ඔන්න ඔහොම තමයි කිව්වේ. මට අන්තිමේට හිතුණා මේ වගේ පිස්සු වැඩක් ජීවිතේ ඕනේ නේද කියලා. சிறக உன்னில் என்னை தொலைத்த மொழி சொல்லவா சொல்லால் சொல்லும் என்னை பொன்மானிவலா உன் வானவில்லா මම හැමදාම කියනවා වගේ කැම්පස් ලයිෆ් එකේ සුන්දර අත්දැකීම් විඳින්න ඔයත් හොඳට පාඩම් කරලා අනිවාර්යෙන් කැම්පස් එන්න. මම හැමදාම ඔයාලට දෙන මොටිවේෂන් එක තමයි ඒක. අද නම් මාර විදිහට සතුටු වුණා. ඒ දේවල් අනිවාර්යෙන්ම ඔයාලත් එක්කම ෂෙයා කරගන්න ඕනේ. ඉතින් ඒ දේවල් ඔයා මොටිවේෂන් එකක් කරගන්න වගේ පාඩම් වැටවලට. එහෙනම් ඉතින් අද vlog එක මම එන් කරන්න හදන්නේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න ගිහින් එන්න. මුදසරණයි. මම subscribe කරන්න අමතක කරන්න එපා.